අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ නිර්මල ධර්මය දරා වැඩ සිටිය නිකලස් ගුණයෙන් බැබළුණු මුගලන් මහරහතන් වහන්සේ ගැන ටිකක් කතා කරමුද? මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා පුණ්‍යවන්තයෙක්. ඉරිද බලයෙන් බුදුරජාණන් වහන්සේට පමණයි දෙවිනි උනේ. එච්චර පින්බලයක් තිබුණු මේ උත්තමයා අවසානයේදී පිරිනුවන් පෑවේ සොර කල්ලියකගේ පහර කෑමකට ලක් වෙලා. ඒක අතීත කතාවක් කියලා ගොඩාක් අය අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. එතකොට ඔබ අහලා තියෙනවනේ දැන් මුගලන් මහරහතන් වහන්සේ මොන පාටද? කළු පාටද? නෑ. මුගලන් මහරහතන් වහන්සේ අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ ඒ කාලේදී කරපු පින්කමක් තියෙනවා. මොකද්ද? නිල් මහනිල් මල් පූජාවක්. ඒ කියන්නේ නිල් මහනිල් මලින් ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ පුදලා ඒ පුදු පුපිනට ඒ මල් ආසනයක් එම සකස් කරලා පුදලා තියෙනවා. ඒක උදාන ගාථාවේ මට මතක හැටියට තියෙනවා. එතකොට මේ ඒ පිම්බලයට නිල් මහනිල් මලේ පැහැගත් සිරිපතුල් රෝස පාටයි. තොල් එහෙම රෝස පාටයි. දකින අයගේ net පහදවනවා. මෙච්චර පිම්බලයක් තිබුණු රහතන් වහන්සේ කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මේ මුගලන් මහරහතන් වහන්සේට මිනිස්සෙක් වන්දනා කරොත් ඒ මිනිස්යාට බොහෝම පින් රැස් වෙනවා. මේ මුනිවරු සරණ යන මිනිස්සුන්ට බොහෝම පින් රැස් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කරලා පහනක් දැල්ලලා පුදන මිනිස්යාට කරදරෙන්නේ නැහැ. කරදරෙන්නේ නැහැ. දෙවිවරුන්ගේ උපකාරය ලැබෙනවා. ධර්මාබෝධය කරන්න පින සකස් වෙනවා. නිකලස් මුනිවරු පුදන්නේ නිකලස් ගුණ කදම්බේ දරා වැඩ සිටි මුගලන් මහරහතන් වහන්සේගේ වගේ රහතන් වහන්සේලා ඊටම දුර්ලභයි. බුද්ධ ශාසනවල පහළ වෙන උත්තම ශ්‍රේෂ්ඨ මුනිවරු. එතකොට ඔබ අහලා තියෙන දුසී මාරයා වෙලා ඉපදලා තිබෙනවා. එතකොට මෙච්චර පින්බලයක් තිබිච්ච කෙනෙක් දුසී මාරයා වෙලා තිබදලා තියෙනවා. එතකොට මාරයා කියන තනතුරත් ඒ උත්තමයා කරලා තිබෙනවා. නිරේත් ඇටල ඉඳලා තිබෙනවා. එතකොට අවසානයේදී ඒ සසර කරපු අකුසල කර්මයක් භව මැරීම, පෙවා මැරීම කියන ආනන්තරීය පාප කර්මය කරගත්තු නිසා නිරේද දුක් විඳලා ඇවිල්ලා අවසානයේදී ගෞතම බුද්ධ ශාසනයේ තනතුර ඒ පාරමී පුරාගෙන පුතුමියට අදාළ තනතුර ලැබලා ලෝක සත්වයා කෙරෙහි ධර්මයේ දේශනා කරලා සත්වයා සසරින් නිදහස් කරන්න උපකාර කරලා ඒ මිනිස්සුන්ට ධර්මයේ දීලා ඒ උත්තමයා බුදුරජාණන් වහන්සේව දැකලා පිරිනුවම් පාවදාලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට කියලා දුන්න රහතන් වහන්සේලා ගත්තොත් ගොඩාක් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ අතුරින් මුගලන් මහරහතන් වහන්සේද ශ්‍රේෂ්ඨ මුනිවරයෙක්. මේ මුනිවරු පුදන මිනිස්සුන්ට කරදරෙන්නේ නැහැ. ඒ නිසා යලි යලි මතක් කරන්නේ මුගලන් මහරහතන් වහන්සේ පුදන්ට ඒ මුගලන් මහරහතන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්වන්න මේ මිනිස්සුන්ගේ දුක් නිවේවා. මුගලන් මහරහතන් වහන්සේගේ පිහිට ලැබේවා. ගෞතම බුදුසසුනේ පිහිට පිලිසරණ ලබන්නට වාසනාව ලැබේවා. නමෝ බුද්ධාය.